ආයිබෝන් කියලා පිළිගන්නා සියලුම දෙනාව මගේ YouTube නාලිකාවට ෂයින් විත් බානුක. අද අපි කතා කරන්න යන්නේ 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක ගැන. මේ 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක කියන්නේ මොකක්ද කියන කාරණාවන් අපි අද සාකච්ඡා කරමු. මේ 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක ගැන කතා කරද්දී අපිට මූලිකවම අවශ්‍ය වෙන කාරණාව තමයි affirmation එක. මොකද්ද මේ affirmation එකක් කියලා කියන්නේ? affirmation එකක් කියලා කියන්නේ ස්වයං යෝජනාවකට. මොකද්ද ස්වයං යෝජනාවක් කියලා කියන්නේ? ස්වයං යෝජනාවක් කියලා කියන්නේ එක ධනාත්මක සිතුවිල්ලක්. මේ ධනාත්මක සිතුවිල්ල ඔයාගේ අරමුණක් වෙන්න පුළුවන්, ඔයා ආස කරන දෙයක් වෙන්න පුළුවන්, ඔයාට මේ මොහොත වෙද්දී ඔබට තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරන දෙයක් වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතයේ ඔබ ආකර්ෂණය කරගන්නට කැමති ඕනෙම දෙයක් මේ ස්වයං යෝජනාවට ඇතුළත් කරගන්නට ඔයාට පුළුවන්. මේ ස්වයං යෝජනාව සකස් කරගද්දී ඔයා මුලින්ම ඔයාගේ අරමුණට අනුව ස්වයං යෝජනාව සකස් කරගන්නට ඕන. affirmation එක සකස් කරගන්නට ඕන ඔයාගේ අරමුණට අනුව. ඔබ මගේ පරණ වීඩියෝස් බැලුවා නම් ඔයාලා මේ වෙද්දිත් දන්නවා මොකද්ද කෘතවේදීත්වය කියලා කියන්නේ, කොහොමද කෘතවේදීත්වය තුළින් දේවල් අපි achieve කරගන්නේ, ළඟා කරගන්නේ. ඒත් එක්කම මොකද්ද චිත්ත රූපමවනවා කියලා කියන්නේ, visualization කියලා කියන්නේ මේක ජීවිතේට අවශ්‍ය කරන දේවල් අපි කොහොමද අපේ ළඟට ලං කරගන්නේ කියලා. දැන් අපි බලමු මේ 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක භාවිත කරන්න නම් මම කිව්වා අපිට අවශ්‍ය වෙනවා එක ස්වයං යෝජනාවක්. මේ ස්වයං යෝජනාව වෙන්නට ඕන ඔයාගේ අරමුණක්. මේ ස්වයං යෝජනාව කොයි විදිහට සකස් කරගන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. අපි උදාහරණයක් විදිහට හිතමු. ඔයාට අවශ්‍ය වෙනවා ප්‍රොමෝෂන් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාට ඕන යම්කිසි ණයක් පියව ගන්න. ඔයාට ඕන යම්කිසි මුදලක් ආකර්ෂණය කරගන්න. ඔයාට ඕනේ වාහනයක් මිලදී ගන්න. ඔයාට ඕනේ නිවසක් සකස් කරගන්න. ඔයාට ඕන සහකරුවෙක් සහකාරියෙක් ඔයාගේ ජීවිතයට ලං කරගන්න. ඕනෑම අරමුණක්. ඔයාගේ ජීවිතේ මේ වෙද්දී ඔයාට නැති නමුත් ඔබ ආකර්ෂණය කරගන්නට කැමති ඔබ සාර්ථකත්වය කියලා දකින දෙයක්. එහෙම නැත්නම් ඒ දේ ලැබුණොත් ඔබේ අභ්‍යන්තර සාමකාමීත්වය අපි කියන ඉනර් පීස් එක තවදුරටත් ඔබට ස්ථාවරව තියාගන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරන ඕනෑම අරමුණක් මේ තුලට ඔයාට ගැප් කරගන්නට පුළුවන්. මේ ස්වයං යෝජනාව සකස් කරගද්දී ඔයා කරන්න ඕන ඔයා ආස කරන අරමුණ මේ වෙද්දිත් ඉටු වෙලා තියෙනවා කියලා හිතාගෙන විශ්වයට ස්තුති කිරීමක්. මේක ඔයාට පුළුවන් එක ඡේදයක් විදිහට එහෙම නැත්නම් එක වාක්‍යයක් විදිහට සකස් කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ රැකියාවෙන් මට මෙන්න මේ ප්‍රොමෝෂන් එක ලැබුණාට විශ්වයට ස්තුතියි. එහෙම නැත්නම් මෙන්න මේ දිනය වන විට මගේ මෙන්න මේ ණය පියව ගන්නට මට ලැබුණට විශ්වයට ස්තුතියි. ඔයා අනිවාර්යයෙන්ම මේ අරමුණ නිශ්චිතව ලියන්නට ඕන. ලියද්දී ඔයාගේ අරමුණ මේ මොහොත වෙද්දිත් ඉටු වෙලා තියෙනවා කියන විදිහට තමයි ඔයා ලියන්නට ඕන. ඒ කියන්නේ මෙන්න මේ දිනය වෙන විට මගේ මෙන්න මේ රුපියල් ලක්ෂය වෙන්න පුළුවන්, ලක්ෂ 10ක් වෙන්න පුළුවන්, 50000ක් වෙන්න පුළුවන්. මෙන්න මේ ණය මුදල පියව ගන්න ලැබුණාට විශ්වයට ස්තුතියි. එහෙම නැත්නම් මං ආස කරන මෙන්න මේ රැකියාව මට ලැබුණට විශ්වයට ස්තුතියි. මෙන්න මේ විදිහට ඔයා වාක්‍ය කාණ්ඩයක් සකස් කරගන්නට ඕන. එතකොට මේ වාක්‍ය කාණ්ඩය එහෙම නැත්නම් මේ ස්වයං යෝජනාවේ තියෙන ප්‍රධානම දේ තමයි ඔයාලට තේරෙන්නේ නැති මම කියලා දෙන මේ උදාහරණවලින් මේ මොහොත වෙද්දිත් ඒ කියන්නේ අපේ කරන්ට් රියැලිටි එක මේ සිටුේෂන් එක ඇතුලේ ඔබ මේ මොහොත වන විටත් ඔබේ අරමුණ ඉටු කරගෙන තියෙනවා කියලා තමයි ඔබ හිතන්න ඕන. ඒ විදිහට තමයි ඔයාගේ වාක්‍ය ඛණ්ඩය ඔයා සකස් කරගන්නට ඕන. දැන් ඔයාට ස්වයං යෝජනාවක් ඔයා සකස් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද ඔයාගේ අරමුණට අදාළ මේ ස්වයං යෝජනාව 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක පාවිච්චි කරලා ලියන්නේ කියලා. 55 ගුණ කිරීම 5 කියලා කියන්නේ වාක්‍ය 55ක් දවස් 5ක් ඔයා ලියන්න සිද්ධ වෙනවා. හොඳම වෙලාව විදිහට මම රෙකමන්ඩ් කරන්නේ රාත්‍රී නිින්දට යන්න ආසන්න වෙන වෙලාවක් නම් ගොඩක් හොඳයි. නැත්නම් උදෑසන අවදි වුණාට පස්සේ වට මේක ලියන්න පුළුවන් නම් තවත් හොඳයි. ගොඩක් වෙලාවට මම ලියන්නේ රාත්‍රී නිින්දට යන්නට කලින් ලියද්දී ඔයා ලියන්න ඕන මේ ඔයා හදාගත්ත මේ ඔබේ ස්වයං යෝජනාව ඔබේ අරමුණ මේ මොහොත වෙද්දිත් ඔබ ඉටු වෙලා තියෙනවා කියලා හිතලා ඔයා හදාගත්ත ඔයාගේ ස්වයං යෝජනාව ඔයා රූල් පොතක් අරගෙන තනි රූල් පොතක් ගන්නවා නම් ගොඩක් හොඳයි. මේ පොත අරගෙන ඔයා ලියන්න ඕන වාක්‍ය 55ක්. එකම වාක්‍ය එකම විදිහට 55 වතාවක් ඔබ ලිවිය යුතුයි. මේ විදිහට ඔයා දවස් 5ක් එක දිගට ලියන්න ඕන. ලියද්දී වැදගත්ම දේ තමයි මේක අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුමයි. මේ වාක්‍ය ලියන වාරයක් පාසා
ඔබ හිතින් චිත්ත රූප මවන්න ඕන. මම චිත්ත රූප කියන්නේ මේ විෂුවලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මොහොත වන විටත් ඔබේ අරමුණ ඉටු වෙලා තියෙනවා. ඔබ මනසින් දකින ගමන් තමයි මේ වාක්‍ය ලියන්න ඕන. දැන් අපි හිතමු ඔයාට ප්‍රොමෝෂන් එකක් තමයි ඕනේ. ඔයා කරන ජොබ් එකෙන් ඔයාට ප්‍රොමෝෂන් එකක් ඕනේ. ඔයා ලියනවා මට මේ රැකියාවෙන් මෙන්න මේ කියන ප්‍රොමෝෂන් එක ලැබුණට විශ්වයට ස්තුතියි. මේ විදිහට ඔබ වාක්‍ය 55ක් ලියනවා. ලියද්දී ඔයා විෂුවලයිස් කරනවා චිත්‍ර රූපමවනවා. ඒ ප්‍රොමෝෂන් එක ඔයාට ලැබිලා ඔයා සතුටින් ඉන්නවා. ඔයා ඒ පුටුවේ ඉඳගෙන ඉන්නවා, වැඩ කරනවා. ඔයා ගොඩක් සාර්ථකයි. ඔයා ඒ වයිබ් එක විඳින්න ඕන. මේ ඔයා සිතුවිල්ල විඳින්න ඕන. විඳින ගමන් තමයි ඔයා ලියන්න ඕනේ. මේ විදිහට ඔයා දවස් 5ක් එක දිගට ලියන්න ඕන. මේකට තමයි අපි කියන්නේ 55 ගුණ කිරීම 5 කියලා. මේ විදිහට ඔයා ලියද්දී මම කියන්නේ ඔයාගේ සිතුවිල්ල කියන්නේ ෆ්‍රීකවන්සි එකක්. ඔයාගේ සිතුවිල්ල ෆ්‍රීකවන්සි එකක් විදිහට විශ්වයට පිට කරනවා. පිට කරන දේ එකිනෙකට සමාන වස්තුන් එකිනෙකට ආකර්ෂණය වෙනවා කියලා මම කියවනේ. ඉතින් ඔයාගේ සිතුවිල්ලට සමාන ෆ්‍රීකවන්සි එකක් ඔබ අවට තියෙන විශ්වයට ඒකාබද්ධ වෙනවා. මේත් එක්කම ඔබේ අරමුණ ඉෂ්ට සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔයාගේ යටිසිත බල ගැන්වෙනවා. ඒත් එක්කම ඔයාව තව මොටිවේට් වෙනවා. ඔයාව තව දිරි ගැන්වෙනවා ඒ අරමුණට ඔයාට යන්නට. ඒත් එක්කම ඔයා නොදැනම ඔයා වටා සිටින ඒ සමස්ත වටපිටාවම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයා නොදැනම ඔයා ඔයාගේ අරමුණට අවසානයේ ගිහින් ඉවරයි. දැන් වාක්‍ය මෙතන මම කියවනේ 55 ගුණ කිරීම 5 කියලා. හැබැයි මම කියන්නේ 55 ගුණ කිරීම 5 කියලා දවස් 5ක් ලියලා නවත්තන්න එපා. දවස් 5ක් ලියලා සතියක් ඉන්න. සතියක් ඉඳලා ආයෙ දවස් 5ක් එක දිගට මේ වාක්‍ය 55 ගුණ කිරීම 5 ලියලා බලන්න. මේ විදිහට 3-4 වතාවක් කරද්දී ගොඩාක් වෙලාවට ඔයාගේ අරමුණ ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට පණිවිඩයක් අහන්න දකින්න ලැබෙයි. නැත්නම් කොහෙන් හරි හින්ට් එකක් ඔයාට ලැබෙනවා මේ ප්‍රොමෝෂන් එක ගන්නවා. මේ ණය මුදල ගෙවනවා. එහෙම නැත්නම් ඔයාට අලුතෙන් ආදායම් මාර්ගයක් පෑදෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒත් එක්කම ඔයා නොදැනම ඔයා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්නට පටන් ගන්නවා. ගොඩක් අයට බොහෝ වෙලාවට මටත් මේ දේ වෙලා තියෙනවා. සාමාන්‍ය වාක්‍ය 55 ගුණ කිරීම 5 දවස් 5ක් ලියද්දී මගේ අරමුණු ගොඩාක් වෙලාවට ඉටු වෙලා තියෙනවා. මම කැමති විදිහේ අරමුණු, මට ඕන විදිහේ අරමුණු, මගේ ඉන පීස, මගේ අභ්‍යන්තර සාමකාමීත්වය සුරකින විදිහේ අරමුණු තමයි මම ගොඩාක් වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ කියන අරමුණු මට ඉටු වෙලා තියෙනවා. මේක ඉටු වෙන්න ප්‍රධානම කාරණාව ඔයා ලියන හැම වාක්‍යයක් ගානෙම චිත්ත රූප මවන්න ඕන. මේ මොහොත වෙද්දිත් ඔබට ඒ අරමුණ ඉටු වෙලා තියෙනවා. ඒකට විශ්වයට ස්තුතියි. එච්චරයි කරන්න ඕනේ. මේක තමයි 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එක. ඔයාගේ අරමුණ මේ මොහොත වෙද්දිත් ඉටු වෙලා තියෙනවා කියලා හිතලා ඔයා මම කිව්ව සංයෝජනාව සකස් කරගන්න ඕනේ. මෙන්න මේ හදාගත්ත සංයෝජනාව දවස් 5ක් එක දිගට ලියන්න ඕනේ. කිසිම වෙලාවක මට මේක ඕන එහෙම නැත්නම් මම මේකට ආසයි වගේ සංයෝජනා සකස් කරගන්නට එපා. මං කිව්වා ඕන ආසයි කියන දේ තුළම තියෙන නෙගටිවිටි එතකොට මේක මේ ඍණාත්මක සිතුවිල්ලක් බවට නිකම්ම පරිවර්තනය වෙනවා. මොකද අපි උඩු සිත දන්නවා මේක මේ වෙද්දිත් මේ රියැලිටි එක තුළ ඉටු වෙලා නෑ කියලා. ඒ නිසා අර මම කිව්වා මම කෘතවේදීත්වය කියන වීඩියෝ එකේදීත් මේ සම්බන්ධයෙන් කතා කරා. විෂුවලයිසේෂන් කියන වීඩියෝ එකේදීත් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඔයාගේ සිතුවිල්ල හරි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඔයා මේ මොහොත වෙද්දිත් ඔයාගේ අරමුණු ඉටු වෙලා තියෙනවා කියලා හිතාගෙන තමයි චිත්ත රූප මවන්න ඕන. ඒ වගේම ඔයාගේ සංයෝජනාව සකස් කරගන්නට ඕන. කරලා බලන්න ඔයාගේ සාර්ථක අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.